හායි ළමයි සිංහල with happy tips මගේ YouTube channel එකෙන් මම අද ඔයාලට අරගෙන ආවේ රත්නශ්‍රී විජේසිංහ මහතාගේ පද්‍ය පන්තියක් වෙන පරමල් පද්‍ය පන්තිය ගැන ආස්වාදයක් අරගෙන. ඉතින් අපි යමු පද්‍ය පන්තියට. මේ පරමල් පද්‍ය පන්තියේ නූතන පරපුර නියෝජනය කරමින් රත්නශ්‍රී විජේසිංහ මහතා විසින් රචනා කරන පද්‍ය පන්තියක්. මෙතුමා සමාජ ගැටලු වගේම පුද්ගල මනෝභාවයන්ද එතුමාගේ පද්‍ය තුලින් මතු කරන දක්වන්න ලැබෙනවා. හරිද? මේ පරමල් පද්‍ය පන්තියේ ජීවන දර්ශනීය වෙලා තියෙන්නේ අතීත සම්ප්‍රදායයන්ට ගරු කරමින් නවීකරණීය විය යුතු බව දැක්වීම. ඒ වගේම තමයි මෙතුමාගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහයක් විදිහට මියනවන් අයන්ඩී යන කෘතිය විශිෂ්ට කාව්‍ය කෘතියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. සංකේත වගේම ව්‍යංගාර්ථ භාවිතා කරමින් අතීත සම්ප්‍රදායයන්ට ගරු කරමින් එහි ගුණ සුවඳ රැගෙන නවීකරණීය වන ලෙස පවසන ආකාරයේ ඔයාලට මේ පළවෙනි පද්‍ය තුලින්ම කවියා දක්වලා දීලා තියෙනවා. බලන්නකෝ. පඩි පෙලෙන් බැස අයින් වී එන්න අලුත් මල් පොකුරු අරගෙන එන්න පින්වතුනි එන අයට ඉඩ දෙන්න එපා පරමල් පහෙන් පාගන්න. මේකෙදි සරල බස්සහරක් ඒ වගේම සංකේත භාවිතය හොඳින් හඳුනා ගන්න පුළුවන් අලුත් මල් වලින් නවීකරණය එහෙම නැත්නම් නවීන සම්ප්‍රදායන් ඒ වගේම පරමල් වලින් අතීත සම්ප්‍රදායන් පඩි පෙලෙන් මානව ගුණේ එහෙම නැත්නම් තව එකෙකු ගැන සිතීම වගේ ඒක දක්වලා දීලා තියෙනවා. මේකෙදි අලුත් මල් පොකුරු එපා පරමල් පහෙන් පාගන්න යන පද වලින් රූපක භාවිතා කරන්න කවියා විසින් කටයුතු කරලා දීලා තියෙනවා. ඒ වගේම පඩි පෙලෙන් බැස අයින් වී එන්න වගේ සංකල්ප රූපත් මේ පද්‍ය පන්තිය තුල හඳුනා ගන්න පුළුවන්. මේකෙදි පින්වතුනි ඉඩ දෙන්න වගේ පින්වතුනි එන අයට ඉඩ දෙන්න එන්න වගේ ආයාචනාත්මක බස්සහරක් භාවිතා කරලා තියෙන එකත් අපිට හොඳින් හඳුනා ගන්න පුළුවන්. එපා පරමල් පයින් පා ගන්න. ඒකත් ආයාචනාත්මක බස්සහරක්. ඒ වගේම තමයි ඉඩ දෙන්න එන්න පා ගන්න කියන අනුප්‍රාසය මුසු වෙච්ච භාෂාවකුත් මේ පද්‍ය පන්තියේ හඳුනා ගන්න පුළුවන්. මේ කවියා අලුත් මල් පොකුරු අරගෙන එන්න කියලා දක්වලා දීලා තියෙන්නේ මොකද්ද දන්නවද? නවීකරණයට බාධා නොකරන ලෙස. හැබැයි මේකේ පරමල් නොපා ගන්න කියලා දක්වලා දීලා තියෙනවා. ඒකෙන් මොකද්ද දන්නවද? ඒ කියන්නේ අතීත සම්ප්‍රදායයන්ට අගෞරව නොකරන්න කියලාත් කවියා මේකෙදි දක්වලා දීලා තියෙනවා. පරමල් කියලා මෙතෙන්දි කවිය දක්වලා දීලා තියෙන්නේ අතීත සමාජ සම්ප්‍රදායන් වෙනකොට කැඩුණු මල් පෙති කියලා කියන්නේ සමාජයට අත්හැරුණු සමාජ සම්ප්‍රදායන්. ඒව ගොඩක් සුන්දර වගේම ආදරය, සෙනෙහස, ගැප්ව තිබුණු බවත් ඒ අත්හැරුණු සමාජ චාරිත්‍ර. එහෙම නැත්නම් මල් පෙති. දන්නවනේ මල් කැඩුණු මල් පෙති. ඒ මහලු මව් කෙනෙකුගේ ප්‍රේමයෙන් පිරුණු සිනහවකට උපමා කිරීම තුළින් හොඳින් පැහැදිලි වෙන්නේ මොකක්ද? ඒ අතීත සම්ප්‍රදායන් වල පැවතිච්ච පාරිශුද්ධ බව. බලන්නකෝ. බලන් මේ මල්හි පරමල් සුවඳ කැඩුණු පෙතිවල තිබෙන මෘදු මෙලක. මහලු මව් කෙනෙකුගේ මුව රැඳුන සිනහවක් සේ ප්‍රේමයෙන් පිරුණ. බිත්තනියකගේ සිනහවක් කියලා කියන්නේ කෙලෙස් වලින් තොර වෙච්ච ඒ වගේම තමයි අතීත සම්ප්‍රදායනුත් ඒ වගේම පාරිශුද්ධය කියලා කවියා මෙතෙන්දී අපිට දක්වලා දීලා තියෙනවා. මලානික මල් රේණු වල පෙනෙන අපරිමත පැතුම් වල මුහුණුවර සිය දහස් අත් වලින් පුදන ලද උතුම් මිනිසත් කමේ ගුණ සුවඳ බලන් තවමත් සුවඳ දෙන මහිම. මේ පද්‍ය තුලින් අතීත සම්ප්‍රදායන් විහි කරමින් ඒවා නඩත්තු කළේ පැරණි මුතුන් මිත්තන් බවත් ඒ තුල මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ රැඳී පවතින බවත් කවියා මෙතෙන්දි පැහැදිලිව දක්වලා දීලා තියෙනවා. මේ පද්‍ය තුලත් සරල බස්වහරක් ඒ වගේම මලානික මල් රේණු වගේ සංකේත භාවිතයත් රූපක සංකල්ප රූප භාවිතා කිරීමත් හොඳින් හඳුනා ගන්න පුළුවන්. පඩි පෙලෙන් බැස අයින් වී එන්න තිබේ පුදසුන හිස්ව ඔබ පිනිස අලුත් මල් පොකුරු දෝතින් ගන්න එපා පරමල් පයින් පාගන්න. කවියා මෙතෙන්දි නැවතත් පුනරුක්තියක් විදියට පවසන්නේ සමාජයේ නැමැති පූජාසනේ අලුත් මල් පොකුරු වලට ඉඩ ඇති බවයි. ඒ කියන්නේ මොකද දන්නවද? නවීකරණය වෙන්න ඉඩ තියෙනවලු. හැබැයි නවීකරණය වෙන්න කියලා කියන්නේ පරමල් නොපාගා. ඒ කියන්නේ අතීත සම්ප්‍රදායන්ට හානියක් නොකරමින් කියලා කවියා මේ පද්‍යයේදී අපූර්ව ලෙස විංගාර්ථව
දක්වලා දීලා තියෙනවා. ඉතින් මේ පද්‍ය පන්තියේ සමාජ ගැටලුවක් දක්වනවා වගේම භාෂාව කාව්‍යමය විදිහට යොදා ගන්න රත්නශ්‍රී විජේසිංහ මහතා විසින් කටයුතු කරලා තියෙනවා. අපි රසාස්වාදයක් ලියදී අනිවාර්යෙන් මේ පද්‍ය පන්තියේ තියෙන කාව්‍යමය භාෂාව ගැන දක්වන්න කටයුතු කරන්න ඕනේ. ඉතින් මම සිංහල විෂය සම්බන්ධව සියලුම පාඩම් මගේ YouTube channel එකේ මම ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔයාලා මගේ සිංහල with happy tips YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඉන්න. Bye.